ඉස්සරහට manuss ලෝකේ ගැන අපිට හිතාගන්න මේ manuss ලෝකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ මෙහෙමයි. දැන් මේ වැඩිහිටි අම්මලා තාත්තලා දන්නව ඇති පුංචි කාලේ. අපි පුංචි කාලේ මීට වඩා ಗುಣධර්ම තිබ්බාද නැද්ද? තිබ්බා. මීට වඩා පොඩි වයසේ අය අහුම්කම් දුන්නාද නැද්ද? මීට වඩා මිනිස්සුන්ට ඉවසීම පුරුදු වෙලා තිබ්බාද නැද්ද? තව කෙනෙකුට නිନ୍ଦා පහස කරන්න බයක් තිබ්බාද නැද්ද? දැන් එහෙම බයක් නැහැ. අම්මා තාත්තා අඳුනන්නේ, ගුරුවරයා අඳුනන්නේ. හිතු මනාපිට නිନ୍ଦා පහස කරනවා. නැද්ද එහෙම? හිතු මනාපිට නිନ୍ଦා පහස කරනවා. දේශපාලකයෝ හිතු මනාපිට නිନ୍ଦා පහස කරනවා. මේව නේද අපිට ලැබිච්ච ආදර්ශ. මේ ආදර්ශ පොඩි પરම්පරාව ගන්න නැද්ද? අනාගත දරුවන්ගේ ගුණධර්ම වල කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. අපි මේ බණක් කියලා බේරෙන්නේ නැහැ මිනිස්සු. බේරෙනවා නම් යන්තම් බුද්ධිමත් කෙනෙක් විතරක් මේක අල්ලගන්නේ. බුද්ධිමත් කෙනෙක් විතරයි බේරෙන්නේ. වෙන කෙනෙකුට බේරෙන්න බෑ. හැබැයි පින්වත්නි ආයේ මේ අවස්ථාව වැරදුනොත් බුදුරජාණන් වහන්සේ ගැන ඔබ විශ්වාස කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇත්තයි කියලා පිළිගන්නවා නම් මේ අවස්ථාව වැරදුනොත් ඒ කොහොමද? අනාගතේ අපට මොකද වෙන්නේ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. බුද්ධ දේශනාව තියෙනවා අනාගතේ විසාකා සුජාතා සොමනා බන්දු මල්ලිකා අනාථ විණ්ඩික මහා විණ්ඩික ධනසිතානෝ ජෝතිය මහසිතානෝ නැහැ. අනාගතේ කවුද ඉන්නේ? චක්කවර්ති සීනාද සූත්‍රයේ පෙන්නලා තියෙන ලස්සනට. කොහොමද? මහණෙනි අනාගත සත්වයා ආයුෂ පිරිහියයි. මොකද්ද පිරිහියන්නේ? ආයුෂ පිරිහියයි. මේ සත්වයා ගුණධර්ම වලින් පිරිහියයි. පිරිහිනවද නැද්ද? පිරිහිනවා. ඊළඟට තියෙනවා මහණෙනි අනාගත සත්වයා මෞපියන්ට ගරහයි. මෞපියන්ට ගරහන කෙනා ඒ සමාජයෙන් ප්‍රශංසා ලබයි. මෞපියන්ට සලකන කෙනා ඒ සමාජයෙන් ගැරහුම් ලබයි. මේ බුදුරජාන් වහන්සේගේ අනාගත දේශනාව අනාගතය ගැන ලකුණ පහළ වෙලාද නැද්ද? පහළ වෙලා. ලකුණ පහළ වෙලා. ඊට පස්සේ දේශනා කරන මහණෙනි තව තව ආයුෂ අඩු වෙයි. මහණෙනි අනාගතයේ මිනිස්සු උම්මතු කාමෙන් උමතුව හැසිරෙයි. මොකෙන් උමතුවද හැසිරෙන්නේ? කාමෙන් උමතුව හැසිරෙයි. ද්වේෂයෙන් මෝහයෙන් උමතු වෙලා හැසිරෙයි. කොහොමද? මහණෙනි අනාගතයේ මිනිස්සුන්ට මේ මාගේ මව්ය, මේ මාගේ පියාය, මේ මාගේ දුවය, මේ මාගේ පුතාය කියා අමතක වෙයි. අනාගතේ බල්ලෝ බලලුන් සෙයින් එළුවන් ඌරන් සෙයින් මේ මනුස්ස ජීවිත ගත කරයි. බුද්ධ වචනේ කියවන්න චක්කවර්ති සීනාද සූත්‍රය. ඒකේ තියෙන. ඔන්න අනාගතේ. ඔන්න අපි පතන මනුස්ස ලෝකේ අනාගතේ. එතකොට අපි පතන මනුස්ස ලෝකේ අනාගතේ ඒකනම් ඒ මනුස්ස ලෝකේ අපි උපන්නොත් අපි ඒ ගොඩට වැටෙන්නේ නැද්ද? ඒකේ ගොදුරු වෙන්නේ නැද්ද? ඒකේ ගොදුරු වෙලා සුගතියක යයිද? නැහැ. කාලයක් නැහැ. තව අවුරුදු 100ක් 200ක් ඇතුළත විනාශය පටන් ගන්නවා. ඒ නිසා ධර්ම කතාව සිහිනුවණ ඇති කරවන්න කෙනෙක් කවුරුවත් නැත්තම් මනුස්ස ලෝකේ මේකේ අනුතර පෙන්වන්න කෙනෙක් නැත්තම් අනුතර දකින්න විදියක් තියෙයිද? අනුතර පෙන්වන්න කෙනෙක් නැත්තම් අනුතර දකින්න විදියක් නැහැ. ඒතකොට අනුතර පෙන්වී බුදුරජාණන් වහන්සේ. දැන් අපි බුද්ධ වචනේ උපුටා දක්වලා මේ කතා කරන්නේ. ඒතකොට මෙහෙම කතා කරන අනාගතේ මේ බුද්ධ වචනේ විශ්වාස නොකොට ඒක අපි කතා නොකර හිටියොත් බුද්ධ වචනේ නැත්තම් දැනගන්න විදියකුත් නැහැ. දැනගන්න විදියකුත් නැත්තම් මිනිස්සු සසරට බය වෙයිද?
නෑ මේ පින් පොඩ්ඩක් කළා ලොකු මාලිගාවක උපදින්න පතයි. හොඳට මොකද අපේ හිතේ ස්වභාවය ඒක. අපිට ලස්සන ගෙයක් දැක්කොත් හිතෙන්නේ නැද්ද පාරේ යද්දි ශාපූරු ගේ පොඩ්ඩ. අපටත් නැත්නම් හිතෙනවද නැද්ද? බොරු කියලා වැඩක් නැහැ. හිතෙනවා. එතකොට ලස්සන වාහනයක් දැක්කොත් ශාෂෝක් වාහනයක් හිතෙනවද නැද්ද? ලස්සන ඇඳුම් දැක්කොත් හොඳ ඇඳුම් හිතෙනවද නැද්ද? කවුරු හරි හොඳට ආභරණ පැළඳගෙන ඉන්නවා නම් ලස්සන ආභරණ හිතෙනවද නැද්ද? කාන්තාවන්ට ලස්සන කාන්තාවක් දැක්කොත් මට ලබනාත් මේ වගේ කෙනෙක් වෙන්න නැත්නම් හිතෙනවද නැද්ද? හිතෙනවා. නෑ කිව්වොත් බොරු කතාවක්. හොඳ ලස්සන පිරිමියෙක් දැක්කොත් පිරිමින්ට හිතෙනවා. දක්ෂ කෙනෙක් දැක්කොත් හොඳ ප්‍රතාපවත් කෙනෙක් දැක්කොත් මේ වගේ කෙනෙක් වෙලානේ මට ඉන්න තිබ්බේ. හිතෙනවද නැද්ද? මේ වගේ নানা ප්‍රකාර විදියට මේ හිතේ ආසාවල් මැවෙනවා. මේ මැවෙන ආසාවල් වලට අනුතුරු පෙනේවිද? අනුතුරු පේන්නේ නැහැ. සාමාන්‍ය අනුතුරු පැත්තකින් ගමු. gedara ජීවිතේ කන්න බොණ්ඩ හිඟ වුණාම භාෂාවකුත් නොදැන හරියමං ශිල්ප ශාස්ත්‍රයක්වත් නොදැන පොඩි දරුවෝ ඉඳිද්දි කාන්තාවෝ මැද පෙරද ගයන්න පෙළඹෙන්නේ නැද්ද? ගිහිල්ලා මොන වගේ නැස්පැත්තියකට ගොදුරු වෙයිද කියලා දන්නේ නැතුව ගෙදරින් එළියට බහැලා නන්නාන්තුන් රටකට යන්නේ නැද්ද? එච්චරටම අනාගතය ගැන අපි දන්නේ නැත්තම්. දැන් මේ වෙද්දි ලෝකේ සමහර ඒ වගේ මේ පිරිස් වෙන රටවල් වලට හොරෙන් යනවා. බෝට්ටු වල නැගලා හොරෙන් යනවා. අනතුරට පයින්නවා. ඒ වගේ එක දවසක් තව පිරිසක් තව රටකට යන්න කන්ටේනර් එකක් ඇතුලේ මිනිස්සු ඔක්කොම කන්ටේනර් එකක් ඇතුලේ නැගලා මිනිස්සු ටික ලොක් කළා. ඇතුලේ හුස්ම ගන්න බෑ. මේ පිට රට යන්න හොරෙන්. මිනිස්සුන්ට එහෙම වෙනවා නම් මේ ලෝකෙම සිහින මවාගෙන ගිහින් අනාගත මනුස්ස ලෝකේ සිහින මවාගෙන ලබන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. බේරෙනව නම් ඒක අවස්ථාවක් තියෙනවා. මොකද්ද? චාතු මහරජගෙත් නෙමෙයි. චාතු මහරජගෙත් ටිකක් අප්සෙට් වගේ පේනවා. ඇයි හේතුව? නයි. යක්කු. කොම්බාණ්ඩ. ගාන්ධාර. රණ්ඩු කර කර ඉන්න වෙයි. ඉතින් මෙහෙම එකේ පිටක් වෙන්න නම් තවතිසාව යාම තුසිත ඒ වගේ ලෝකයකට යාගත්තොත් ආයි චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ අවස්ථාව අහිමි වුණොත් අවස්ථාවක් නැහැ. සමහර විට ආයි අපිට මනුස්ස ලෝකයේ ඇවිල්ලා ධර්ම මාර්ගයක් ගන්න නැතුව සමහරට ආයි මනුස්ස ලෝකෙට එනකොට මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඉවර වෙන්න පුළුවන්. දැන් ඔන්න මනුස්ස ලෝකෙට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. දැන් කියන්නේ ඔබ ගෞතම බුද්ධ ශාසනය දියුණු වේගෙන යන කාලයකද අපි ඉන්නේ? පිරිහීගෙන යන කාලයකද? පිරිහීගෙන යන කාලේ. පිරිහිනවා කියන්නේ මොකද්ද පිරිහෙන්නේ? බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්ම කතාව විදීම. කවුද ශ්‍රාවක පිරිස කියන්නේ? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට දැන් ඔබ දෙපළ කවුද? උපාසක, උපාසිකා. එතකොට දැන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාව මේ කාලේ ධර්මයේ හැසිරෙනවාද? ධර්මයේ හැසිරීමෙන් තොරයිද? බහුතරයක්. ධර්මයේ හැසිරීමෙන් තොරයි. පිරිහීම කියන්නේ ඕක. භික්ෂූනුත් ධර්මයේ හැසිරීමෙන් තොරයි මේ කාලේ බහුතරයක්. භික්ෂුණීනුත් එහෙමයි. එතකොට ධර්මයේ හැසිරීමෙන් තොර සමාජය තුළ ධර්මයට ගෞරව සම්මාන දක්වයිද? නෑ. ධර්මයට ගරු කරයිද? නෑ. ධර්මයට ප්‍රශංසා කරයිද? නෑ. ධර්මයට බුහුමන් කරයිද? නෑ. ධර්මයට සම්මාන දක්වයිද? ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරයිද? නෑ. ඒකටයි පිරිහීම කියන්නේ. එතකොට ධර්මයේ අතහැරලා කාමයට ගෞරව දක්වමින්, කාමයටම ප්‍රශංසා කරමින්, කාමයේම පිළිසරණ කරගෙන වාසය කරමින්, කාමයේම අගය කරමින් නම් වාසය කරන්නේ.
එතකොට එතන බලපවත්තන්නේ මොකද්ද? කාමී විතරයි. එතකොට කාමෙන් හැදෙන යම් තාක් ප්‍රශ්න ඇද්ද? ඒ සියලුම ප්‍රශ්න හැදෙනවද නැද්ද? සියලුම ප්‍රශ්න හැදෙනවා. ඒ ප්‍රශ්න ගොඩේ ඉන්නේ. එතකොට පිරිහීම. දැන් පිරිහීමේ ස්වභාවය කොහොමද? අම්මා තාත්තා 60ක් පිරිහිලා නම් දරුවෝ 120ක් පිරිහිලා. දරුවෝ 120ක් පිරිහිලා නම් මුණුබුරෝ 240ක් පිරිහෙනවා. මුණුබුරෝ 240ක් පිරිහෙනවා. මී මුණුබුරෝ 480ක් පිරිහෙනවා 100ට. මෙහෙම තමයි පිරිහින ගාන ඩබල් වෙවි යන්නේ. දියුණු වෙන එකත් එහෙමයි. දියුණු වෙන කාලෙට දැන් මේ පිරිහින කාලෙනේ. දියුණු වෙන කාලෙට අම්මා තාත්තා දෙන්න 150 දියුණු වෙනවා නම් ගුණධර්ම වලින් දරුවෝ 100ක් දියුණු වෙනවා. ඒ දරුවන්ගේ දරුවෝ 200ක් දියුණු වෙනවා. එහෙම තමයි ආයුෂ ගුණධර්ම වැඩි වෙන්නේ. මම බලන්න චක්කවර්ති සීනාද සූත්‍රය. හරි පැහැදිලිව තියෙනවා දේශනා කළා. ඒ වගේ එතකොට ගුණධර්ම වලින් පිරිහීගෙන යනකට මම කියුවා මේ දැන් ලංකාවේ යන රටාව තුල මිනිස්සුන් පිරිහෙන්න උදව් වෙයිද දියුණු වෙන්න උදව් වෙයිද? එතකොට මේගොල්ලන්ගෙන් ඊළඟ પરම්පරාව මීට වඩා දරුණු විදියට පිරිහෙනවා. ඒගොල්ලන්ගෙන් ඊළඟ પરම්පරාව ඊටත් වඩා දරුණු විදියට පිරිහෙනවා. මේක වළක්වන්න බෑ. මේක පුද්ගල දෝෂයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේක පුද්ගල දෝෂයක් නොවේ. ආයෙක මතක තියාගන්න. මේක පුද්ගල දෝෂයක් නොවේ. එහෙනම් මොකද්ද? මේකට කියන්නේ කාල විපත්ති. මොකද්ද මේකට කියන්නේ? කාල විපත්ති. මේ කාලයට අනුකූලව සිද්ධ වෙන පරිහානිය. කාලයට අනුකූලව සිදු වෙනකට පරිහානිය වළක්වන්න ලෝකේ කාටවත් බෑ. වළක්වන්න බෑ. කාලයට අනුව පරිහානිය වෙනවා නම් බුද්ධිමත් එක්කෙනා විතරක් ඔන්න අවස්ථාවක් උදා කර ගන්නවා. බුද්ධිමත් එක්කෙනා